අපි බලමු අද කාටුන් මොනවද කියලා. මුලින්ම අපි ලක්බිම පුවත්පතේ MD වීරරත්නගේ මරසිපාල කාටුනයයි තෝරාගන්නේ. සිතාර මෙන්න මෙහෙමයි මරසිපාලගේ කාටුනෙන් අවධානය යොමු කරන්නේ. අපි ඇඳුම් මහන්න යන්නේ හොඳම ට්‍රේලර් ගාවට. බෙහෙත් ගන්න යන්නේ හොඳම වෛද්‍යවරයා ගාවට කියලා මේ මරසිපාලට අම්මා කියනවා. එතකොට මරසිපාල කියනවා ඔව් ඡන්දෙ දෙන්න යන්නේ හොඳම තක්කඩියා ගාවට කියලා. අම්මා කියනවා රෙදි මහන්න යන්නේ හොඳම ටේලර් ගාවට, බෙහෙත් ගන්න යන්නේ හොඳම වෛද්‍යවරයා ගාවට කියලා. එතකොට මරසිපාල කියනවා ඔව් ඡන්දෙ දෙන්න යන්නේ හොඳම තක්කඩියා ළඟට කියලා. අද කැමිලස්ගේ මෙහෙව් රටෙත් මේ ඡන්දය පිළිබඳව තමයි කතා කරන්නේ. එතනෝල් කුඩුකාරයන්ට ස්ත්‍රී දූෂකයන්ට මෙවර නාම යෝජනා නෑ සිරිබිරිස් කියලා මගෝඩිස්තුමා කියනවා. සිරිබිරිස් අහනවා ඉතින් මගෝඩිස්තුමා උගතුන් බුද්ධිමතුන්ට ඡන්දේ කරන්න සල්ලි තියෙනවයි කියලා. එහෙම අයට සල්ලි නැති වුණාට අර කලින් කියපු සුසුසුකම් තියන අය එතනෝල් කුඩුකාරයන්ට ස්ත්‍රී දූෂකයන්ට තමයිලු ඡන්දේ ඉල්ලන්න සල්ලි තියෙන්නේ ධම්මික. හොඳයි ඡන්දේ ඉල්ලන්න සල්ලි ඕනි කියන කාරණාව තමයි ඒ කියන්නේ. හැබැයි ඡන්දේ ඉල්ලන්න උගතුන් බුද්ධමිතුන්ට සල්ලි නැති ප්‍රශ්නයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙනිසාර අද කාටුනේ අපූර්ව කතාවක් කියනවා මේ අද කාටුනේ අවන්ත ආටිකලගේ මෙතන මම හිතන්නේ මේ විවිධ වර්ණ වලින් නම් කරලා තිබෙන්නේ දේශපාලන පක්ෂ වෙන්න ඕනි. මේ ඇතුලේ තියෙන කුණු අරගෙන දානවා මේ දේශපාලන නැමැති තැනට. හැබැයි ඒ පැත්තේ තියෙන කුණු මේ පැත්තටත් මේ පැත්තේ තියෙන කුණු ඒ පැත්තටත් දාන එක තමයි සිද්ධ වෙන්නේ. කුණු ඉවත් වෙන පාටක් නම් පේන්නේ නැහැ කියලා තමයි අද කාටුනෙන් කියන්නේ. දේශපාලනයේ කුණු තමයි මේ විදිහට එහෙට මෙහෙට දමමින් තිබෙන්නේ. අපි ඉක්මනින් දැන් වෙලාව දැනගන්න. ලානේ ගෙනෙන එන ස්වාරිස් කාටුනේ ස්වාරිස්ට මුණ ගැහිලා මැතිවරණ කොමසාරිස්තුමාව ධම්මික. පහුගිය මැතිවරණවලදී නම් මැතිවරණ කොමසාරිස්වරයා කිව්වා ලොකු ආතතියක් තියෙනවා මැතිවරණය කරගෙන යෑමේදී කියලා. ස්වාරිස් කියනවාද මේ ආතතිය දැන් තියෙන්නේ කාටද කියලා ධම්මික. අපි බලමු කාටද කියලා. සර් මේ පාර ආතතිය හදාගන්නේ පක්ෂ නායකයෝ. ඒකට හේතුවත් මෙන්න මේ විදිහට තමයි කියන්නේ. කුඩුකාරයෝ එතනෝල් කාරයෝ ලිස්ට් වලින් කපන්න ගිහිල්ලා තමයිලු මේ අයට ආතතිය හැදෙන්නේ. දැන් කාටද නාම යෝජනා දෙන්නේ කියලා පක්ෂ නායකයෝ හැමෝම ලොකු ප්‍රශ්නකනේ ඉන්නේ නේ. ඒ නිසා මැතිවරණ කොමසාරිස්වරයාගේ ආතතිය මෙවර නැති වෙලා තියෙනවා. අපි මව්බිම් පුවත්පතටයි දැන් අවධානය යොමු කරන්නේ අංජනගේ අයියෝ සිරිසේන කාටුනේට. මෛත්‍රී හදන්නේ ඡන්දය දුන් හංසයා මඩේ ලගින තාරාවෙක් කරන්න කියලා අනුර කුමාර කියනවා බං කියලා මේ සිරිසේන කියනවා. එතකොට මෙතන ඉන්න මගෝඩිස්තුමෙක් වෙන්න ඕනි. මේ ඡන්දදායකයෙක් ඉන්න සිතාර ඡන්දදායකයා කියනවා මඩේ ලගින තාරාවන් නාවන්නද අපි කියලා. අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා මේ සිරිසේන මහත්තයා හදන්නේ ඡන්දය දුන් හංසයා මඩේ ලගින තාරාවෙක් කරන්න හදනවා කියලා. ඡන්දදායකයන් දැන් කියනවා මඩේ ලගින තාරාව නාවන්නද අපි කියලා. කවුරු මඩේ ලැග්ගත් ඉතින් මැතිවරණයේදී නම් ඡන්දදායකයා තමයි ප්‍රබල වෙන්නේ. තිස්ස හේවා විස්සගේ හිනාවැස්ස අද මොනවද කියන්නේ. හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් තමයි අද තිස්සත් එකතු කරගන්නේ හිනාවැස්සට. මය යන්න කියනකොටත් අද මේ අය බය වෙලා. අපි මේ දවසේදී මේ පිළිබඳව කතා කරා පුවත්පතක සටහන් වුණු තොරතුරක් සමගින්. එතකොට තිස්ස කියනවා සහතික ඇත්ත සර් මය යන්න කියනකොටම මතක් වෙන්නේ මං යන්නේ කියලා. එතකොට ඉතින් හැමෝටම බය හිතෙනවා තමයිලු. දිවෙන පුවත්පතටයි අපි අවධානය යොමු කරන්නේ උදය විමලසිරිගේ කාඩුනේට. මෙන්න සිතාරා එජාපේ ලාංඡනය අලියා ටිකක් කුලප් වෙලා එන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මූණ තමයි මේ අලියට තියෙන්නේ. හැබැයි දල දෙක වෙනුවට කඩු දෙකක් තමයි තිබෙන්නේ. අලියා කුලප් වෙලා බොහොම ආවේගයෙන් ඉන්නවා. සාටකයේ ආවොත් සාටකයේ එන බව පිළිබඳව මේ තොරතුරු ලැබුණාට පස්සේ කුලප් වෙලා ඉන්නේ. මේ කකුල් වලින් පොළවට ගසමින් මඩ අවුස්සමින් හොඳින් වතුර විදිමින් තමයි මේ බොහොම සැරට කුලප් වෙලා ඉන්නේ මේ ඇලියා. හැබැයි හොඳ දල දෙක වෙනුවට මේ කඩු දෙක දාගෙන ඉන්නේ මොකා ආවත් දෙන්නම් කියන අපේක්ෂාවෙන්ද කියලා නම් දන්නේ නැහැ. ඔව්. අපි බලමු එහෙමනම් ජෙෆ්රිගේ කාටුන්ය අගමැති සිහිනය දකමින් හිටපු ජනාධිපතිවරයා අගමැතිකම ඉල්ලගෙන පිඟානත් අරගෙන හිස් පිඟානත් අරගෙන බොහොම ශාන්ත ලීලාවෙන් යනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන මුල්ස්ථානයට වෙන්නේ නැති මේ සිහිනයත් ඔළුව උඩ තියාගෙන යනකොට මේ පිළිබඳව විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ වත්මන් ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමිය. ඉතින් මේ අගමැති සිහිනය පිඟානට ලැබුණේ නැති හින්දා
එතුවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයෙන් එළියට යනකොට වත්මන් ජනාධිපතිතුමයි හිටපු ජනාධිපතිතුමියයි බලාගෙන ඉන්නවා. පිඟානත් අනිත් පැත්ත හරවගෙන හිටපු ජනාධිපතිතුමා සරමත් උස්සගෙන මේ සිහිනය බොඳ කරගෙන යන බව තමයි අද ජෙෆ්රි කියන්නේ. ලංකාදීප පුවත්පතේ තලන්ගේ ඒතුමා කාටුනේටයි දැන් අවධානය යොමු කරන්නේ. ජනාධිපතිවරයා උපදේශකවරුන් දෙදෙනෙකු පත් කළා. හිටපු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනෙකු සිතාර මෙන්න උපදේශකවරුන් වැඩ කරනවාද කියලා තමයි මෙතෙන්දී එතුමා අවධානය යොමු කරන්නේ. ජනාධිපතිතුමා පඹගාලක පැටලලා ඉන්න වෙලාවේ සර්ලා උපදේශයක්වත් නොදී බකන් නිලාගෙන ඉන්නව නේද කියලා මෙතෙන්දී මේ එතුමා අහනවා. ජනාධිපති උපදේශකවරු කියලා හිටපු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා රත්නසිරි වික්‍රමනායක මහත්තයාද දීමු චෛරත්න මහත්තයාත් වාඩි වෙලා ඉන්නවා. මේ ඊට පස්සේ මේ දෙන්න කියනවා එතුමාට උත්තරයක් දෙමින් අපේ උපදෙස් තමයි එතුමා ක්‍රියාවට නංවන්නේ කියලා. එතකොට රත්නසිරි වික්‍රමනායක හිටපු අග්‍රාමාත්‍යවරයා පුවත්පතක් ඉදිරිපත් කරලා කියනවා මහින්දට කණ්ඩායම් නායකත්වය සහ නාම යෝජනා කියන පුවත පෙන්නලා කියනවා අපේ උපදෙස් තමයි එතුමා ක්‍රියාත්මක කරමින් ඉන්නේ කියලා. මේ කියන විදිහට සන්ධානයේ මේ දේවල් දෙන්න යෝජනා කරලා තියෙන්නේ මේ උපදේශකවරුන්ට කියලා හිතෙනවානේ. ලක්බිම පුවත්පතේ MD වීරරත්නගේ කාටුන්ය බලමු. ලෙඩෙක් ඉන්නවා බොහොම අසාධ්‍ය තත්ත්වයෙන් ඇඳ උඩට වෙලා වෛද්‍යවරයා එනවා මේ රෝගියා පරීක්ෂා කරන්න. ජනාධිපතිතුමා තමයි මේ එන්නේ උණ කොහොමද කියලා බලන්න කොයි වගේ උණක්ද තියෙන්නේ කියලා. මේ රෝගියා තමයි අග්‍රාමාත්‍යතුමා උණ හැදිලා බොහොම අසාධ්‍යයෙන් කෑ ගහනවා වගේ ජනාධිපතිතුමා අහනවා ජනාධිපති උණ නේද කියලා මේ තියෙන්නේ. අමුතු උණක් හැදිලා තියෙන අග්‍රාමාත්‍යවරයාට කොහොමද ජනාධිපතිවරයාම මේ උණ පරීක්ෂා කරන්න යන්නේ නම් වඩා හොඳයි. අපේ දී අයිලන්ඩ් පුවත්පතේ උදේ විමලසිරිගේ කාටුනේටයි දැන් අවධානය යොමු කරන්නේ. මෙන්න සිතාරා හිටපු ජනාධිපතිවරයා කටු වැටක් උඩ අසුන්ගෙන ඉන්නවා කකුල් දෙකක් දෙපැත්තට දාලා. හැබැයි ටිකක් තරුණ වෙලා වගේ තමයි පේන්නේ. සාටකයක් දාගෙන එතුමන් බලාගෙන ඉන්නේ මැතිවරණයේ දෙස හෝ Tamanට නාම යෝජනා ලැබෙන දෙසද කියලා අපිට කියන්න බෑ. කොහොම වුණත් ඉන්නේ කටු වැටක් උඩ බොහොම කල්පනාවෙන් බොහොම සමබරවයි මෙතන ඉඳගෙන ඉන්න ඕනේ. මොකද කොයි පැත්තට වැටුණත් හීරෙන්න පුළුවන් හෝ තුවාල වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩි නිසා එතුමා බොහොම සමබරව තුනටටත් අත් දෙක තියාගෙන ඉන්නවා. අපි බලමු මේ කටු වැටෙන් තුවාලයක් නැතුව එතුමන්ට නිදහසේ බැහැලා යන්න පුළුවන් නේද කියලා. දාසගේ කාටුන්ය සාමාන්‍යයෙන් අපි දන්නේ ධම්මික අපේ පිටිපස්සෙම ඉන්නේ අපේ හෙවණැල්ලනේ ළඟින්ම ඉන්නේ. හැබැයි හිටපු ජනාධිපතිතුමාගේ පිටිපස්සෙන් ඉන්නේ නම් එතුමාගේ හෙවණැල්ල නෙමෙයි. එතුමාගේ පිටිපස්සෙන් ඉන්නේ හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ හෙවණැල්ල. හිටපු ජනාධිපතිතුමා යන තැන පස්සෙන් හිටපු ජනාධිපතිතුමිය හෙවණැල්ල වගේ එනවා. ඉතින් ජනාධිපතිතුමා ටිකක් තිගැස්සිලා වගේ බලනවා කවුද මේ එන්නේ කියලා. හැබැයි වෙලා තියෙන සිතාර මේ හිටපු ජනපතිතුමාට මේ එන හෙවණැල්ලෙන් ආශිර්වාදයක් නැහැ කියන ගැටලුව. අපි අද කාටුන් හමාර කරන්නට තෝරාගන්නේ මව්බිම පුවත්පතේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනය. මෙන්න ඊයේ දවසේදී හිටපු ජනපතිවරයා තමන්ව මුණ ගැහෙන්නට මැද මුලට ආපු පිරිසට ඔවුන් කර ඉල්ලීම බාරගෙන කිව්වා අපි මේ ඡන්දෙට එන්න ඕනි කියලා. එතපන් අපි කියලා කිව්වේ ඒ කණ්ඩායම ඡන්දෙට එන්න ඕනි කියලා වෙන්න ඕනි. කොහොම වුණත් මෙන්න යම්කිසි තැනකට නැගලා හිටපු ජනපතිතුමා දෑත ඔසවලා කියනවා මම ඡන්දෙට එනවා කියලා ටිකක් ගැම්මෙන් කියන්නේ මම ඡන්දෙට එනවා කියලා. එතකොට වත්මන් ජනාධිපතිවරයාට පොඩි සින්දු පදයක් මතක් වෙනවා. එතුමන් ඊට ටිකක් එහාන් ඉඳන් කියනවා අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් කියලා. හිටපු ජනපතිවරයා බොහොම ගැඹීරව මම ඡන්දෙට එනවා කියද්දි වත්මන් ජනපතිවරයා කියන්නේ අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් කියලා. අපි දන්නේ දේශපාලනයට යන හැමෝටම තණ්හාව ආශාව පිළිබඳ අවබෝධයක් තියෙනවද කියලා. දැන් පහුගිය සතිය පුරාවටම බොහෝ දෙනා දේශපාලන වේදිකාවේදී කතා බහ කරේ මාධ්‍යයේදී ප්‍රශ්න කරේ ඇහුවේ හිටපු ජනාධිපතිතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවද කොහොමද නාම යෝජනා ලැබෙනවද කියලා. හැබැයි ඉතින් ඊයේ දවස වෙනකන් හැමෝටම බලාගෙන ඉන්න සිද්ධ වුණා. එතුමා මේ විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා කියපු නිසා මේ ප්‍රකාශය මොකද්ද එතුමාගේ තීරණය මොකද්ද කියලා ඊයේ පිළිබඳව දැනගන්න ලැබුණානේ. ඔසිතර ඊයේ දවසේදී මැද මුලනට එකතු පිරිස අමතා හිටපු ජනපතිවරයා මෙන්න මෙවැනි ප්‍රකාශයක් තමයි කළේ. අපේ නායකයෝ තමුන්නාන්සේ ගරුතර මහා සංඝයා අපිට ආරාධනා කරන්නේ වෛර කරන්න පරිගන්න නෙවෙයි යලි බේරට ගොඩනගන්න. පක්ෂයේ බාර දීලා වගකීම් බාර දීලා හිස් සතින් ගමට ආව මට
මොන චෝදනා නැගුවා මේ රටට ආදරය කරන මිනිසුන්ගේ හදවත් ඇර කිසිදු දෙයක් මම ලබාගෙන එදා මේ පක්ෂ නායකින් නුගේගොඩින් ආරම්භ කරන ගමන හමාගෙන ඇවිල්ලා ඒ උලඟାද මහා බලවේගයක් බවට පත් වෙලා මම රටේ ආරක්ෂාව වෙනුවෙන් පක්ෂයේ ආරක්ෂාව වෙනුවෙන් තමුන්නාන්සලා මට කරන මේ ඉල්ලීම කිසිසේත් ප්‍රතික්ෂේප කරන්න සූදානම් නැති. එහෙම අයිතියක් මට නැහැ. ඒක නිසා රට වෙනුවෙන් මේ මාතෘ භූමිය වෙනුවෙන් ඉදිරි මහා මැතිවරණයට අපි තරඟ කරන්න ඕනේ කියලා බොහොම පැහැදිලිව ඔබට මේ මැද මුලනදී මම ප්‍රකාශ කරනවා. හොඳයි සිතාරා හිටපු ජනපතිවරයා ප්‍රකාශය කරද්දී එක පැත්තක හිටියේ කුමාර වෙල්ගම මහත්තයා අනිත් පැත්තේ හිටියේ දිනේෂ් ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. අපි දැන් සූදානම් වෙනවා ඊයේ දවසේ එතන හිටපු ජනපතිවරයා නැවතත් දේශපාලනයට ගෙන ආයුතුයි කියන කණ්ඩායමේ ප්‍රබල චරිතයක් වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහත්මයා ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමන්ට. ආයුබෝවන් සුබ උදෑසනක්. ආයුබෝවන්. දිනේෂ් ගුණවර්ධන මහතාණන් අපි කැමති දැනගන්න දැන් ඊයේ දවසේදී හිටපු ජනාධිපතිවරයා මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නට ඔබතුමන්ලා ඇතුළු පිරිස කරන යෝජනාව බාර ගන්නට කැමැත්ත ප්‍රකාශ කළ බව තමයි සඳහන් වුණේ. දැන් එළඹෙන මැතිවරණයේදී අපි කැමති දැනගන්න ඔබතුමාගෙන් රිජුවම එතුමන් මොන ක්‍රමයකටද මැතිවරණය සඳහා ඉදිරිපත් වන්නේ කොහොමද ඒ කටයුතු කියලා. මහින්ද රාජපක්ෂ අනන්තතුමා ඊයේ හමුණු පක්ෂ නායකයන් ඉල්ලීම කරේ එතුමාට ජනතාව වෙනුවෙන් UNP විරෝධී කඳවුරේ දේශපාලන නායක හැටියට මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රගතිශීලී කඳවුරට ජයග්‍රහණය කොට ආණ්ඩුව යලි පිහිටවීමට ආරාධනා කරමින් එම ආරාධනය පිළිගනිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමා විශේෂ ප්‍රකාශයක් රැස්ව සිටපු ජනතාවට පක්ෂ නායකයන් ඉදිරියේ ප්‍රකාශ කරමින් තමා මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බවත් ඉදිරිපත් වෙන බවත් ප්‍රගතිශීලී කඳවුරේ ජයග්‍රහණය සඳහා නායකත්ව දෙන බවත් ප්‍රකාශ කළා. හොඳයි දිනේෂ් ගුණවර්ධන මහත්මයාණනි දැන් එතුමන් ඔබතුමන් සඳහන් කරන්නේ ප්‍රගතිශීලී කඳවුරෙන් එනවා කියලා. එතුමන් ඍජුවම අග්‍රාමාත්‍ය අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙනවද? එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද නැත්නම් සංධානයෙන්ද කියන එක අපිට දැනගන්න පුළුවන්ද? අපි මේ මැතිවරණයේ ජයග්‍රහණය කරන දේශපාලන බලෑනිය ලෙස ඒට නායකත්වය දිය හැක්කේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණයි. මොකද ජනාධිපතිතුමා අගමැති තනතුරට පැමිණෙන්නෙත් නැහැ, මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඒ නිසා අද සන්ධානයේ ප්‍රගතිශීලී කඳවුරේ නම් UNP විරෝධී කඳවුරට ජයග්‍රහණය ගෙන හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එය සත්‍යයි යථාර්ථයයි පිළිගනිමින් අපේ ආණ්ඩුව ගොඩනැගීමට සියලු දෙනා අත්වැල් බැඳගෙන ඒකාරාශී කිරීමට එතුමා කැපවී කටයුතු කරන ආරාධනය ඉතාම නිහතමානීව ප්‍රකාශ කළා. හොඳයි. මන්ත්‍රීතුමනි අපි කැමති දැනගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තවමත් තීරණය කොට නැති බවයි අදත් පුවත්පත්වල සඳහන් වන්නේ හිටපු ජනාධිපතිතුමාට නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන්. එහෙමනම් ඊළඟ විකල්පය ඔබේ කණ්ඩායමේ කොයි විදියද? කිසිම කලබලයක් වෙන්න අවශ්‍ය නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලෑනියට සියලු පක්ෂ අන්තර්ගතයි. ඒ බලෑනිය පොදුවේ ගන්න තීරණය වටා ඒ නිවැරදි නාම යෝජනාවල් ඉදිරිපත් කිරීමේ වැඩ කටයුතු කරා අපි ගමන් කරනවා. ඒ පක්ෂ විවිධ ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් සන්ධානයේ එකතු වී සන්ධානයේ නායකයන් හැටියට ගන්න තීරණෙත් එක්ක සියලු දෙනා කටයුතු කරනවා. මොකද ජනතාවගේ පැතුම එක. එයයි ජනතාවටයි UNP විරෝධී ආණ්ඩුවක් ඕනේ.
ඒ නිසා එය ප්‍රධාන කරගෙනයි මේ ගමන නොනවත්වා දැන් ඉදිරියට ගමන් කරන්නේ. හොඳයි දිනේෂ් ගුණවර්ධන මහත්මයාණන් විශේෂයෙන්ම හිටපු ජනපතිවරයා පහුගිය 8 වෙනිදා මැතිවරණයෙන් පරාජයට පත් වුණාට පස්සේ එතුමාට උදව් කරපු අයට යම් යම් චෝදනා කරා එතුමාට ඒ වගේම යම් යම් ප්‍රකාශ කරා යම් හේකින් මේ මැතිවරණයේදී එතුමන් අග්‍රාමාත්‍ය අපේක්ෂකයා විදිහට තරඟ වැදී යම් හේකින් පරාජයට පත් වුණොතින් නැවතත් එවැනි තත්ත්වයක් ඇති වුණොතින් එහි වගකීම බාරගන්නේ කවුද? මේ රටේ ජනතාව එතුමාගේ නායකත්වයෙන් ප්‍රගතිශීලී කඳවුර ජයග්‍රහණය කරවා පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය ලබා ගැනීමෙන් කටයුතු කරන ආකාරය ගැන කිසිම සැකයක් අපි තබා ගන්න ඕනේ නැහැ. අපේ කඳවුරට විරුද්ධ කඳවුර බයිලා ගහනවා. සුළුතරයක් ඇති අග්‍රාමාත්‍යවරයෙක් ඇති පාර්ලිමේන්තුවක් 6 මාසෙන් කඩා වැටුණා. මේවා අපි අමතක කළ යුතු නැහැ. අනාගතය එසේ නොවන ශක්තිමත් රජයක් ගොඩනැගීමටයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ කැපවීම කරමින් නායකත්වය දෙන්නේ. හොඳයි දිනේෂ් ගුණවර්ධන මහත්මයා අපි නැවතත් ඔබතුමාගෙන් ඍජුවම මේ ප්‍රශ්නේ විමසන්නේ හිටපු ජනපතිවරයා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස තරඟ වදිනවද සන්ධානෙන්ද කියන ප්‍රශ්නෙට ඔබතුමාට කෙටියෙන් පිළිතුරක් දෙන්න පුළුවන්ද? අපේ ඉදිරිපත් වෙන දේශපාලන බලයනිය සියලු කටයුතු වල නායක හැටියට එතුමා ඉදිරිපත් වෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා උදෑසනින් අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. හොඳයි අපි ධම්මික දැන් සූදානම් වෙන්නේ නැවතත් කෙටි